අද මම මගේ දවල් කෑමට එකතු කරගන්නේ ලුණු මල් තෙම්පරාදුවක්. මම ලුණු පොල් ටික වෙනම භාජනයකට අරන් තියෙන්නේ. ඒකට කහ, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණු දාලා කලවම් කරගන්න මේ විදියට. තෙම්පරාදු දාන්න කලින් මම මේ විදියට කලවම් කරගන්නේ ලුණු සැරේ ඔක්කොම හොඳට මේකට මික්ස් වෙන්න ඕන නිසා. මම දැන් තාච්චියට මේ විදියට තෙල් ටිකක් දාගන්නවා. කෝණස ටික මේ විදියට තෙල්ට දාන්න. අනිවාර්යෙන් කෝණස ටික හොදලා හොඳට මිරිකලා ගන්න. මේ විදියට රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඊට පස්සේ මම කෝණස ටික පොඩි භාජනයකට අයින් කර ගන්නවා. ඊට පස්සේ මම මේ භාජනයටම තෙල් ටිකක් දාගෙන ඒකට ලුණු, සුදු ලුණු, කරපිංච, රම්පෙ, මිරිස් දාගන්න. මම ගාව කරපිංච නම් තිබ්බේ නැහැ අද. මේක මේ විදිහට මම ටෙම්පරාදු කරගන්නවා. ගොඩාක් බෙදගන්නේ නැහැ. මම ඊට පස්සේ තෙලට එකතු කරගන්නවා මම කලවම් කරගත්ත ලුණු කොළ ටික. ඊට පස්සේ මම මේකට අර බෙදගත්ත කෝණස ටික එකතු කරගන්නවා. විනාඩියක් විතර ලිපේ තියලා ඉවරලා ඊට පස්සේ මේ විදියට අයින් කරගන්නවා. මේ විදියට හදාගත්තම හරිම රසයි. මේ මගේ දවල් මෙනු එක.